ඊළඟ සෙෂන් එකට මට පොඩි හැඳින්වීමක් කරන්න අවදි දීලා තිනවා. ඒ කියන්නේ LRH එකට සම්බන්ධව පොඩ්ඩක් මට පොඩි මොමන්ට් එකක් දෙන්න. ડોક્ટર ඉදන් ලාස්ට් වෙනකම් මට පොඩි මේවක් කියන්න ඕනේ. මේකට මම EIMR එකට හා සම්බන්ධ ස්ටාෆ් එක විශේෂයෙන්ම සහභාගී වුණොත් හොඳයි. I hope that they are there. තව අපිට මේ මේට්‍රන් CNO ඒ වගේ ලෙවල් එකක් අවශ්‍ය වෙනව නේද ડોක්ටර් ඉදන්? ඔව් මේ මම කරන්න යන්නේ මම මේ ලිස්ට් එක පෙන්නුවොත් ඔව් මේ ටූල් බාර් එක පේනවද? නැතුව ඇතිනේ. ටූල් බාර් එකක් පේන්නේ නැහැ. නෑ මේ ලිස්ට් එක තමයි මේ මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ midnight totals සහ EMR සහ මේ notification සම්බන්ධයෙන් සහ briefly injury surveillance සහ influenza like illness surveillance data වලට මොකද කරන්නේ? continue කරන්නද ડોක්ටර් පුතා? ඔව් continue. මම මේ ටොපික් සම්බන්ධයෙන් HHIMS එකේ කොහොමද මේවා හැන්ඩල් කරන්න කියලා එක අදහසක් දෙන්න තමයි මගේ කල්පනාව. මුලින්ම ගත්තොත් midnight totals ඒ කියන්නේ midnight report එක සඳහා data collect කරන්නේ කොහොමද සහ ඒකේ report generate වෙන්නේ කොහොමද කියන එක ගැන අදහසක් දෙන්න. දැන් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් මැනුවලි තමයි ඒක වෙන්නේ. අපිත් එහෙම කලින් උනේ. කියන්නේ පොතක තමයි ලියලා එවන්නේ. ඊට පස්සේ consolidated report එකක් matron office එකේ හදලා final report එකක් එවනවා DD office එකට හෝ direct office එකට approve වෙන්න. ඒකට මේ data collection process එක අපි අදහස් කරා HHIM හරහා කරන්න. actually HHIMS එකේ දෙකන අපි admission discharges හරියට දාලා තියෙනවනේ ඒක auto generate වෙන එකක් තිබ්බා. ඒ වුණාට ඒ අඩුපාඩුකම් ඔක්කොම අපේ control එකේ කියන්නේ users ලගේ control එක යටතේ තියලා කියන්නේ data quality එක improve කරන්න අදහසින් කියන්නේ ඒ data collection process එක නිකන් semi automated විදිහට කරන්න අපි තීරණය කරේ. ඒ ඕගලන්ට අදහසක් මම ඉස්සරහට තීරණය පැහැදිලි කරන්න කොහොමද වෙන්නේ කියලා. මුලින්ම අපි දන්නවා මේකට data collect කරනවා ward එකෙන් සහ OPD කියන්නේ අපේ hospital එකේ OPD PCU ඇතුළුව සහ accident service OPD එකෙන්. ඒ හැම වාට්ටුවකම සහ OPD section එකේ මේ data collect වෙනවා. එතකොට මුලින්ම මම අදහසක් දෙන්න කොහොමද ward එකෙන් එනේ හැම ward එකෙම midnight එකට data දාන්න ඕනේ data enter කරන්න. يعني පොතෙන් කරන්නේ පොතේ ලියලා එවන එක වෙනුවට ඒ අදාළ data මේක enter කරන්න interface එකක් අපි හදලා තියෙනවා. එතකොට මම මේ ස්ක්‍රීන් එකක් පෙන්නන්නම්. මම මේකේ මේ අපේ මගේ ප්‍රසන්ටේෂන් එකේ ලින්ක් එකක් මම දාන්නම්. එතකොට ඔයගලන්ට ඒක රෙෆරන්ස් එකක් විදිහට යූස් කරන්න පුළුවන්. දැන් මම කියන සමහර දේවල් මේ දිගට කියන ඒවා එකපාර ඔළුවට කියන්නේ ඔළුව හිටින් නැති වෙයි. එහෙනම් මේක රෙෆරන්ස් එකක් විදිහට ඔයගලන්ට පස්සේ යූස් කරගන්න පුළුවන් වෙයි. මම ලින්ක් එක අන්තිමට දාන්නම්. එතකොට දැන් වෝඩ් එක කරන සාමාන්‍ය නර්ස් කෙනෙක් තමයි ඒක කරන්නේ. එතකොට අපි HHIMS ඉන්ටර්ෆේස් එක ඔයගලන්ට දැන් ෆැමිලියර් ඇති. ලොග් වුණාට පස්සේ වෝඩ් නර්ස් කෙනෙක්ට මේ මෙහෙම එක ස්ක්‍රීන් එකක් එනවා. ඒකට එයා පටන් ගන්නේ වෝඩ්ස් කියන ටැබ් එකෙන්. එයා වෝඩ්ස් කියන ටැබ් එක ඉගුවාම මෙහෙම ඒගොල්ලන් කරන්ට් ඇඩ්මිටඩ් පේෂන්ට් ලිස්ට් එකේ හැම ඔයගොල්ලෝ කලින් දැකලා ඇති මේ ඩොක්ටර් නිලානි හැම එක්ස්ප්ලেইন කරපු වෙලාවේ. දැන් මේ අපේ සබ්ජෙක්ට් එකට අදාළව තියෙන තැන තියෙන්නේ වම් පැත්ත යටම. කියන්නේ midnight census සහ midnight report කියලා entries දෙකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙතන. එතකොට මෙයා data enter කරන්නේ midnight census කියන එක. කියන්නේ එදා දවසේ ඒ රාත්‍රියේ කියන්නේ හරියටම night එක වෙන්න අවශ්‍ය නැහැ. ඊට පහු වෙලා හෝ කලින් හෝ යම් කිසි කාල පරාසයක් දෙනවා එහෙම දෙන්න. මේ data enter කරන්න පුළුවන් විදිහට. එතකොට මේ midnight census කියන එක ක්ලික් කරාම මෙහෙම ස්ක්‍රීන් එකක් එනවා. ඒකේ බැලුවාම දැන් මේක අපේ ට්‍රේනින් එකකින් දා ලිස්ට් එක පොඩි එකක් තියෙන්නේ. ඒ කියන්නේ මේ දක්වා midnight reports daily දාපු reports වල ඒ lines තමයි තියෙන්නේ. කියන්නේ entries. දැන් මේ ට්‍රේනින් හින්දා දින වල පරාස වෙනසක් තියෙනවා. ඊට දිගටම continuously හැමදාම enter වෙන විදිහක් තමයි practically වෙන්නේ. එතකොට දැන් අද දවසට
දැන් අතර ඒක මිඩ්නයිට් එකේ report එක enter කරන්න ඕනේ තියෙනවා නම් මෙන්න මේ add midnight census කියන බටන් එක තමයි නර්ස් ක්ලික් කරන්න ඕනේ යූසර් ක්ලික් කරන්න ඕනේ. ඒක ක්ලික් කරාම මෙන්න මෙහෙම එක ඉන්ටර්ෆේස් එකක් එනවා. දැන් මේක ස්ටෑන්ඩඩ් කියන්නේ අනිවාර්යෙන් enter කරන්න ඕන data වගේක් තියෙනවා. කියන අපි බැලුවොත් දැන් මේ වෝඩ් 1 එකේ එක්සැම්පල් එක. එතකොට මේ කවද දිනේ මොන දවසටද මේ report එක සහ මෙතන ඊට පස්සේ පටන් ගත්තු previous midnight total එක කලින් reports තියෙනවා නම් automatically හැදිලා යනවා. කලින් දවසේ total අන්තිමට ඉතුරු වෙච්ච එක තමයි මෙදා දවසෙත් පටන් ගන්නෙ previous midnight total එක. ඊට පස්සේ ඉතුරු ටික ඔයගලන්ට මම හිතන්නේ පැහැදිලි මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියලා. දවසේ admissions, දවසේ discharge සහ දවසේ deaths සහ transfers in කීයද, transfers out කීයද. ඔන්න ඔය ටික අපිට manually enter කරන්න. ඒතර පොතේ ලියන වෙනුවට මෙතන අපි manually enter කරලා ওই ටික දැම්මන් පස්සේ ඔයගලන්ට පේනවා මේ දකුණු පැත්තේ තියෙන total කියන එක eBay calculate වෙනවා. කියන්නේ ඔය ඕකේ discrepancy එකක් එන්න විදිහට data enter කරන්න දෙන්නේ නැහැ. එතකොට ඔය දවසේ වෙච්ච දේවල් ටික දැම්මම total එක calculate වෙලා යනවා. ඊට පස්සේ දැන් ඕක අනිවාර්යෙන් ඔය හැම වාඩුවෙම දාන්න. ඊට පස්සේ ඔය පල්ලෙහෙන් පොඩ්ඩක් පල්ලෙහාට පහළ area එක බැලුවොත් additional statistics කියලා list එකක් තියෙනවා. ඕක ඇත්තටම ඕක configurable. ඒ කියන්නේ අපිට වෙනස් කරන්න පුළුවන්. ඕනම hospital එකකට Tamanට ඕන විදිහට ඔය list එක හදාගන්න පුළුවන්. කියන්නේ මේක අපේ LRH එකේ තියෙන list එක. කියන්නේ සමහරට pediatric hospital එකකට අදාළ දේවල් තියෙන්න පුළුවන්. ඒ වගේ තමන් අපිට ඕන තරම් ඔතන list එකක් හදාන්න පුළුවන්. ඒ කියන්නේ හැම කියන්නේ අද දවසේ ඒ midnight එකට අද report එක අදාළව ඒ දේවල් වල තියෙන කීයද? කියන්නේ කී දිනක් හිටියද නැත්නම් ඒ conditions කීයක් තිබ්බද? ඒ අවශ්‍ය දේවල් අවශ්‍ය අදාළ units වලට අනුව අපිට enter කරන්න පුළුවන්. එතකොට උදාහරණයක් දැන් මේ සම එකක් තියෙනවා ventilator patients කියලා. ඒක අදාළ වෙන්නේ ICU ඒ වගේ දේවල් වලට විතරක් වෙනවා. ඒකට ඒ වගේ. ඒකට මේක configurable වෙනවා. ඒකට මේ අදාළ additional statistics උත් අපිට enter කරන්න පුළුවන්. ඒත් එක්කම අවශ්‍ය නම් පල්ලෙහෙන් remark එකක්. කියන්නේ විශේෂ දෙයක් මොන හරි වුණා නම් ඒක enter කරන්නත් පුළුවන්. ඊට පස්සේ submit කරනවා. ඒකට submit කරාම වෙන්නේ ඔයගලන්ට පේනවා එතකොට ඒක add වුණා. ඒතර මේ line එක උඩින්ම ඇවිල්ලා තියෙන එක. එයාට අවශ්‍ය නම් ඔය line එක ආයෙ click කරලා එයාට වෙනස්කම් කරලා ආයෙ submit කරලා save කරන්න පුළුවන්. පොඩි වැරදීමක් වුණොත්. කෙසේ හෝ ඒ calculations ඔක්කොම මේ ගැලපෙනවා. ඒ කියන්නේ previous total එකයි දැන් තියෙන total එක අතර සහ අතරමැදි වෙච්ච දේවල් වල ගැලපීමක් තියෙනවා. ඒක වැරදෙන්න විදිහක් නැහැ සිස්ටම් එකෙන් කරන නිසා. ඒකට ඔච්චර තමයි data entry විදිහට word එකෙන් කරන්න තියෙන්නේ. ඒකට අද කරපු ඒ data entry එකේ summary report එකක් word එක ඇතුලින් කාට හරි බලන්න ඕන නම් ඊළඟට අර වම් පැත්තේ තියෙනවා midnight report කියලා තියෙනවා. ඒක Taman වාට්ටු ASCII මොන හරි ඒකේ කියන්නේ අපි enter කරපු එකේ එක report එකක්. ඕන දවසක් select කරලා report එකක් ගන්න පුළුවන්. ඒක බැලුවම අපි enter කරපු ඒ අදාළ වාට්ටු enter කරපු දේවල් ටික නිකන් ඔහම report එකේ පේනවා remarks උත් එක්ක. එතකොට basically word එකේ කරන්න තියෙන ඔච්චර තමයි. කියන්නේ ආ data ටික enter කරනවා අපි නිකන් ආයෙ කිව්වොත් එහෙම ඒ කියන්නේ word tab එක මේව කරලා වම් පැත්තේ තියෙනවා midnight census කියලා. ඒක select කරාම list එකක් එනවා. නේ? කියන්නේ මේක simple workflow එකක් තියෙනවා. ඉතින් add midnight census කියන එක මේව කරලා ඒ අදාළ data ටික enter කරලා submit කරන්න තියෙනවා. basically හැම word එකෙම එහෙම තමයි කරන්න තියෙන්නේ. එතකොට දැන් අපි හැම word එකෙම මොහොම එකතු කරලා කරනකොට අන්තිමට database එකේ ඔක්කොම එකතු වෙලා consolidated report එකක් හදන්න අවශ්‍ය data ටික ප්‍රමාණවත් විදිහට එනවා. එතකොට අපි ඊළඟ මේකට ගියොත් OPD එකෙන් කොහොමද enter කරන්නේ? එතකොට OPD එකෙන් enter කරනකොට දැන් words වල අර විදිහට OPD එකෙත් ඒ වගේම similar මේකක් තමයි තියෙන්නේ. දැන් OPD එක log වෙනකොටත් ගොඩක් වෙලාවට nurse කෙනෙක් තමයි ඒක enter වෙන්නේ. ඒකට එයා log වෙන්නේ OPD විදියට. කලින් අර ward එකක් විදියට log වුණා. කෙසේ හෝ කලින් ward tab එක තමයි select කරේ. ඒකට මේ පාර registry කියන එක select කරනවා. දැන් සමහරට කියනවා මතක හිටින්නේ නැති බට් ඔක් කරනකොට ඔය IBM ඔලුවට යනවා. ඊට පස්සේ තියෙනවා වම් පැත්තේ අර වගේම යටම OPD census කියලා. midnight එහෙම මේක midnight census තමයි බට් OPD කියලා අර ඒ විශේෂ පෙන්වන්න අවශ්‍ය නිසා අපි OPD කියලා මේක දැම්මේ. OPD census කියන එක ක්ලික් කරාම අර වගේම ලිස්ට් එකක් එනවා. ඒත් ඒ වගේම add OPD census කියලා බටන් එක ක්ලික් කරන්න ඕන. අර වගේම. ඒත් මේ ස්ක්‍රීන් එක බලුවා නම් පොඩි වෙනස්කම් වගේක් තියෙනවා.
මොකද අර බෝඩ් එකක තියෙන ඒ ඇඩ්මිෂන් ඩිස්චාර්ජස් එහෙම නෙමෙයි. OPD එකට අදාළ ස්ටැටිස්ටික්ස් කියන්නේ සාමාන්‍යයෙන් කලින් පොතේ එකතු කරපුවාම තමයි අපිත් මේ ඇඩ් කරලා තියෙන්නේ. ඒතර OPD ගත්තොත් එහෙම OPD ෆස්ට් විසිට්ස් මොනවද? සෙකන්ඩ් විසිට්ස් කීයද? ඒ වගේම PCU කීයක් ආවද අන්න ඒ වගේ දේවල් ඔක්කොම මේ මෙතනට වැටෙනවා. ඒතර PCU ගාන වෙනම එන්නේ. OPD ගාන වෙනම එන්නේ. ඊට පස්සේ PCU ඉඳලා කී දෙනෙක් ඇඩ්මිට් කරාද කියන ස්ටැටිස්ටික්ස් ඒගොල්ලෝ මැනුවලි තමයි ඔක්කොම එකතු කරලා තියෙන්නේ. ඩෙත් කීයක් වුණාද කියන දානවා. ඒක අනිවාර්යෙන් හැමදාම ඔය ටික එන්ටර් වෙන්න ඕනේ. ඊට අමතරව කලින් කිව්වා වගේ OPD එකට අදාළ ඇඩිෂනල් ස්ටැටිස්ටික්ස් පවා මේකේ මේ කන්ෆිගර් කරන්න පුළුවන්. අපිට ඕන දෙයක් එන්ට්‍රි එකක් දාන්න පුළුවන්. එතකොට ඒකෙත් ඒ අදාළ දේවල් තියෙනවා නම් කියන්නේ ෆීවර් කීයක් ආවද අන්න ඒ වගේ දේවල් අපිට මේක ඇඩ් කරලා රිමාර්ක් එකක් අවශ්‍ය නම් දාන්න පුළුවන්. සබ්මිට් කරා නම් අර වගේම ඒ ලිස්ට් එකට සේව් වෙනවා. එතකොට එකම වර්ක් ෆ්ලෝ එක තියෙන්නේ. ඒ අයිටම්ස් ටික වෙනස්. එතකොට අපි ගත්තොත් මේ OPD නේ ඇක්සිඩන්ට් සර්විස් නැති OPD එක. එතකොට ඇක්සිඩන්ට් සර්විස් එකටත් AS OPD කියන්නේ ඇක්සිඩන්ට් සර්විස් OPD එකටත් මේ වගේම එක වෙනම එන්ට්‍රි එකක් තියෙනවා. ඒකේ විශේෂත්වයක් තියෙනවා ලොගින් වෙනකොට මම කියන්න ලොගින් වෙනකොට අපි කලින් OPD කියලා ලොග් වුණේ. මේකෙදි අර ඩ්‍රොප් ඩවුන් එකෙන් ඇක්සිඩන්ට් සර්විස් OPD කියලා සිලෙක්ට් කරන්න. එතකොට තමයි මේකට අදාළ අර එන්ට්‍රි එක එන්නේ. ඒ පොඩි මතක තියාගැනීමක් අවශ්‍ය වෙයි සමහරට. එතකොට ආයි ලොග් වුණාම අර වගේමයි රෙජිස්ට්‍රි කියන ටැබ් එකට ගියාම වම් පැත්තේ යටම තියෙනවා මේ පාර දැන් තියෙන ඇක්සිඩන්ට් සර්විස් OPD AS OPD කියන එන්ට්‍රි එක. මොකද අපි ලොග් වුණේ අර විදියටනේ. එතකොට ඒක ක්ලික් කරන්න ඕනේ. ඒ වගේම අර ඇඩ් ඇක්සිඩන්ට් සර්විස් OPD සෙන්සස් බටන් එක එනවා. ඒ වගේ සිමිලර් ස්ක්‍රීන් එකක් එන්නේ පොඩි වෙනස්කම් වගේක් තියෙනවා. දැන් ෆස්ට් විසිට් එකෙත් තියෙනවා සෙකන්ඩ් විසිට් උත් තියෙනවා ඇක්සිඩන්ට් සර්විස්. හැබැයි PCU කියලා හැම එකක් නැහැ. එම නිසා මේක මේ දෙක එකතුව තමයි ටෝටල් විදියට ගන්න විදිය තමයි ඒ ලොජික් එක හදලා තියෙන්නේ. මේ ඇත්තටම කලින් එකතු වෙච්ච data. ඒ කියන්නේ අපි විශේෂයෙන් අලුතෙන් යමුක් ඇඩ් කරේ නෑ. ඒක ඉලෙක්ට්‍රොනික data collection එකකට ගත්ත එක තමයි අපි කරේ. ඒතකොට ඒ data line එක එහෙම දැම්මට පස්සේ additional data වුණක් තියෙනවා නම් එහෙම දාන්න පුළුවන්. දැන් accident service පැත්තෙන් ගත්තාම මේකේ additional ඒවා වෙනස්. ඒ fever cough ඒවා නෙමෙයි. RTA trauma fall ඒ වගේ දේවල් තමයි අදාළ වෙන්නේ මෙතනට. ඒතකොට මේ අවශ්‍ය data ටික දැම්මට පස්සේ කලින් වගේම remark එකක් තියෙනවා නම් දාන්න පුළුවන්. ඊට පස්සේ සබ්මිට් කරන්න තියෙනවා. අද දවසට මේක තමයි. එතකොට අද දැන් ඔයගොල්ලෝ දැක්ක තැන් තුනකින් තුන් පැත්තකින් කියන්නේ බෝඩ්ස් හැම එකකින්ම ඇක්සිඩන්ට් සර්විස් එකෙන් සහ මොනවාද අනිත් ඇක්සිඩන්ට් සර්විස් OPD එකෙන් සහ අනිත් OPD සහ PCU ඇතුළේ data ඔක්කොම දැන් එකතු වෙලා තියෙනවා. ඒකට මිඩ්නයිට් එකේ උදේ වෙනකන් ওই ටික වුණාම ඊට පස්සේ මේට්‍රන් ඔෆිස් එකේ ඒ පැත්තේ අපිට consolidated midnight report එකක් හදාගන්න පුළුවන්. ඒක ඉබේ හැදිලා එනවා. ඒක මම පෙන්වන්නම් කොහොමද ඒක ලීසින් කරගන්නේ කියලා. අපි කියමු මේට්‍රන් log වෙනවා. එතකොට අර work station එක OPD කියලාම තිබ්බට ප්‍රශ්නයක් නැහැ ඒක. log වුණාට පස්සේ උඩ තියෙනවා report කියලා ටැබ් එකක්. ඒවල මතක ඇති අපි මුලින්ම ward කියලා එකක් select කරා. ඊට පස්සේ registry කියලා එකක් select කරා OPD සහ accident service OPD data දාන්න. reports බලන්නේ report කියන ටැබ් එකේ. ඒක ක්ලික් කරාම මෙන්න මෙහෙම ස්ක්‍රීන් එකක් තියෙනවා. කලින් ඔයගොල්ලෝ මේක නෝට් කරලා ඇති. ඒකට ඕක තියෙන්නේ කොහොමද හදලා තියෙන්නේ කිව්වොත් ඒ අදාළ මාසෙට දැන් කරන්ට් මන්ත් එක යනකොට ඒකේ තියෙන හැම දිනයක්ම පෙන්වනවා. හැම දිනයකටම අදාළව ස්ටැටිස්ටික්ස් වගේ පෙන්වන්න තියෙන්නේ. ඇත්තට මේ ස්ක්‍රීන් එක ඇක්සස් කරන්න පුළුවන් ඇඩ්මින් ලෙවල් කට්ටියට විතරයි. වෝඩ් එකේ නර්ස්ටත් බෑ. ඒ වෝඩ් ડોක්ටර්ටත් පේන්නේ නැහැ මේක. එතකොට දැන් මේට්‍රන් වගේ ඇඩ්මින් ලෙවල් එකක සහ ඩිරෙක්ටර් නැත්නම් ඩෙපියුටි ඩිරෙක්ටර් වගේ අයට තමයි මේ report එක බලන්න පුළුවන්. ඒතර හැම දිනෙටම අදාළව මේ යටින්ම තිබ්බ බැලුවොත් midnight report hospital කියලා එකක් තියෙනවා. يعني hospital midnight report කියන එක තමයි අදහස් කරන්නේ. ඒතර අපි කියමු අද දවසේ ඊයේනේ අද 22 නම් ඊයේ 21 නම් ඒ report එක බලන්න ඕන නම් ඒ දිනේට අදාළ ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාම මෙන්න මෙහෙම අපි එකතු කරපු හැම data එකක්ම එකතු වෙලා
මෙතන තියෙනවා අපි බලමු හොස්පිටල් ඒ කියන්නේ ඩේට් එක පෙන්නනවා. ඩේට් එකට අදාළව දැන් හැම වෝඩ් එකකින්ම අපි එන්ටර් කරපු හැම ඩේටා එකක්ම එතන කොන්සොලිඩේට් වෙලා පෙන්නනවා. දකුණු පැත්තෙන් බැලුවොත් OPD එකෙන් ෆස්ට් විසිට් සෙකන්ඩ් විසිට් PCU කීයද අනේ ඒ ඇඩිෂනල් ඩේටා ඇතුළුව සහ ඇක්සිඩන්ට් සර්විස් ඔන්න ඔය ඩේටා කියන්නේ අනිවාර්යෙන් දාන්න ඕන ඩේටා සහ ඇඩිෂනල් සම් ඩේටා ඇතුළුව මෙතන ඇත්තට මේ ස්ක්‍රීන් එක හැදුවේ අර පොතේ තියෙන විදිහටමයි. මොකද ඒ අර යූසර් ආයි විශේෂයෙන් ට්‍රේන් වෙන්න දෙයක් නැහැ. කලින් බලපු විදිහටම මේ report එක හැදිලා යන විදිහට තමයි ඒක හැදුවේ. මොකද ඒක එතකොට පහසුයි. යූසර්ස්ලා ට්‍රේන් කරන්න ඒගොල්ලන් ට්‍රාන්සිෂන් එක. එතකොට දැන් ওই පළවෙනි පේජ් එක ඊට පස්සේ දෙවෙනි පේජ් එකට ගියාම අර ඇඩිෂනල් ඩේටා වල සමරියක් එනවා. ඒකත් කලින් පොතේ තිබ්බ විදිහටමයි ඔය පෙවුනේ. ඊට පස්සේ ඒගොල්ලන් දාපු රිමාක්ස් උත් සමරයිස් කරලා පෙන්නනවා. එතකොට මේ report එක තමයි දැන් උතන පෙන්නන අර සිග්නේචර්ස් දාන තැනක් තියෙනවා. මෙතන ඔය දකුණු පැත්තේ බැලුවොත් මේ සිග්නේචර් දැන් ඔකේ සාමාන්‍යයෙන් කරන්නේ දැනට print එකක් අරගෙන print එක අරන් ඊට පස්සේ අන්තිමට print එකක් අරන් ඔක sign කරලා අන්තිම වෙනකන් direct වෙනකන් නැත්නම් deputy director වෙනකන් sign එක දානවා. එතකොට මේක තමයි official report එකක් වදියට වෙන්නේ. අපි දැන් ඉදිරියට අදහස් කරන්නේ ඒක ඒ කියන්නේ අපි උදාහරණයක් මම පෙන්නොත් සිස්ටම් එකෙන්ම ඒක sign කරන විදිහට. කියන්නේ උදාහරණ මේ මම අපි එකක් ගත්තොත් මේක මොකක්ද නැහැ data හින්දා කියලා පෙන්නන්නේ. දැන් මේ හරි. දැන් මේ සිග්නේචර්ස් එහෙම නිකන් කියන්නේ ඔන්ලයින්ම සයින් කරන විදිහට ඒ කියන්නේ ඊට පස්සේ අනිත් අයට මේක කරන්න බැරි වෙන ලොක් වෙන විදිහට ඒ ක්‍රමයක් හදන්න ඉන්නේ. මොකද එතකොට ඒ printing අවශ්‍යතාවයත් අපිට අඩු කරගන්න පුළුවන්. දැනට කරන්නේ manually print කරලා ඒක සයින් කරනවා. එතකොට midnight collection සහ reporting ගැන ඇත්තටම ওই ටික තමයි තියෙන්නේ. ඔන්න ප්‍රශ්න අහන වෙලාවෙ මොන හරි තියෙනවා නම් අහන්න පුළුවන්. ඊළඟට ගියොත් EIM පොඩි මේක කියනවා මේ අර ඇඩ්මිෂන් ට්‍රාන්ස්ෆර් ඩිස්චාර්ජ් data සිස්ටම් එකෙන් ඒ ටික වෙනවා නම් ඔටෝමැටිකලි අපි කැල්කියුලේට් කරලා පෙන්නනවා. ඒ කියන්නේ ඒක වෙනසක් තියෙනවා නම් ගන්න තමයි තියෙන. උතට අපි බින්දුව වගේ තිබුණේ ඒවා දැන් ඔය ට්‍රේනින් සයිට් එකේ ඒවා වෙන්නේ නැති නිසා. නමුත් අර ඇඩ්මිෂන් ට්‍රාන්ස්ෆර් වගේ ඒවා සිස්ටම් එකෙන් කරනකොට ඒ බෝඩ් එකට අදාළ ඒවා ටික ඔටෝමැටිකලි සජෙස්ට් වෙනවා. ඒතකොට ඒකේ තියෙන වෙනසක් තියෙනවා නම් විතරයි හදන්න ඕනේ. ඔව් ඒක මත OPD dataත් එහෙමයි. ෆස්ට් විසිට් සෙකන්ඩ් පැහැදිලි කරන්න අමතකුණා ඒක ඇත්තටම. ඒක අර ට්‍රේනින් එකකින් දා බිඳුව කියලා අවිලා තිබ්බේ නැත්නම් ඒ ඇඩ්මිෂන් ඩිස්චාර්ජ් සිස්ටම් එකේ වෙනවනේ. ඒක කොහොමද රෙකෝඩ් වෙලා තියෙන්නේ. එතකොට ඒ අංක එතනට එනවා. කීයද 20 30ද ඒ අදාළ අංක ටික. ඒ කියන්නේ මොන හරි හේතුවකට අතපසු වීමක් කෝඩ් එකෙන් වෙලා ඒ ෆන්ක්ෂන් එක දැම්මේ නැත්නම් විතරයි අවශ්‍ය වෙන්නේ වෙන්ට කරන්න. ඇත්තටම පැහැදිලි වැදගත් එක් පොයින්ට් එකක්. ඊළඟට EIMMR එක. එතකොට මේ ගැනත් ඔයගොල්ලෝ දන්නවා. I think සාමාන්‍යයෙන් හැම ඇඩ්මිෂන් එකක්ම ඩිස්චාර්ජ් වුණාට පස්සේ ඒක රෙකෝඩ් රූම් එකට ගිහිල්ලා ඒක ICD කෝඩින් වලින් ඒ ඩයග්නොසිස් කෝඩ් වුණාට පස්සේ EIMMR සිස්ටම් එකට මැනුවලි එන්ටර් කරන ක්‍රමයක් තමයි ගොඩක් හොස්පිටල් වල තියෙන්නේ. එතකොට හැම PHT එකක්ම මැනුවලි කෝඩ් කරනවා. ඒ කෝඩ් කියන්නේ ICD කෝඩ් එක දානවා ඒ MR ඔෆිස් එකේ ස්ටාෆ් අය. ඊට පස්සේ ඒගොල්ලන්ගේ EIMMR සිස්ටම් එකක් තියෙන ඔන්ලයින්. ඒකට ලොග් වෙලා මැනුවලි එන්ටර් කරන්න ඕන පේෂන්ට්ගේ ඒ ඩීටේල්ස් එක්ක. ඒ කියන්නේ ඇඩ්මිෂන් ඩේට්, ඩිස්චාර්ජ් ඩේට් ඒවත් එක්ක සහ ICD කෝඩ් ඒ ඩයග්නොසිස් කෝඩ් එකත් එක්ක. ඒකට HHIMS එක අපේ HHIMS එකේ මේක ඔටෝමේට් කරලා තියෙනවා කොහොමද කිව්වොත් ඒ කෝඩින් එන්ටර් කරන එක අපෙන්ම කරලා ඊට පස්සේ කෙලිම ට්‍රාන්ස්ෆර් කරනවා ඒකම සිස්ටම් එකට. මම ඒකේ පොඩි අදහසක් දෙන්නම් ඕවිව් එකක්. එතකොට මුලින්ම කරන්නේ ඒගොල්ලෝ අතන මැනුවලි කෝඩ් කරනවා. ඒ කියන්නේ හැම ටිකට් එකම අරගෙන ෆස්ට් පේජ් එකේ කෝඩ් එක දාගෙන යනවා ඒගොල්ලෝ. ඒතකොට ඒකද එන්ටර් කරන ස්ටේජ් එක ආපුවම අපේ HHIMS එකේම ඒ හැම BHT එකටම MRO ඔෆිස් එකේ ලොග් වෙනවා එක්කෙනෙක්. ඒතකොට මේ ඔෆිස් ලොග් වුණාම එයාට පේන්නේ මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක්. එතකොට අර හැම ටැබ් එකක්ම පේන්නේ නැහැ. පේන්නේ රිපෝට්ස් කියන එක පේනවා. මොකද ඒගොල්ලෝ රිපෝට්ස් ජෙනරේට් කරන්න ඕන නිසා. ඊට පස්සේ දෙවෙනි සහ තුන්වෙනි ටැබ්ස් මේක උඩ මම පෙන්නන ලොග් අවුට් බටන් එක වම් පැත්තේ තියෙන. ওই දෙක තමයි පේන්නේ. ඒකට ඇඩ්මිෂන් EIMMR කියලා එකක් තියෙනවා. EIMMR ට්‍රාන්ස්ෆර් කියලා එකක් තියෙනවා. කෝඩ් කරන්න එන්ටර් කරනකොට මුලින්ම පටන් ගන්න ඕනේ ඇඩ්මිෂන් EIMMR කියන ටැබ් එක. ඒකට ඒක ක්ලික් කරාම මෙහෙම ලිස්ට් එකක් එනවා. ඒ ලිස්ට් එකෙන් අදහස් කරන්නේ මොකද්ද? මේ හොස්පිටල් එකේ ඇඩ්මිෂන්ස් ටික ඇඩ්මිෂන් ලිස්ට් එක මතුවේ.
ඒ කියන්නේ EIMMR එකට process නොකරපු admission ඔක්කොම discharge වෙලා තියෙන්නත් පුළුවන් නොවෙලා තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ system එකෙන් ඒකට හේතුව දෙකෙන් يعني සමහර wards ඒ කියන්නේ අපේ ඔය discharging compliance එක 100%ක් improve වෙනකම් සමහරට සමහර wards discharge වුණත් system එකෙන් දාන්න පරක් වෙනවා. ඒ ටිකට් එක ඊට කලින් එතනට ගියොත් ඒගොල්ලන්ට process කරන්න බැරි level එකක් අපි කරේ නෑ. ඒගොල්ලන්ට ඒ කියන්නේ ward එකෙන් officially system එකෙන් يعني පොතෙන් ඒගොල්ලෝ discharge කරනවා අනිවාර්යයෙන්. සිස්ටම් එකෙන් ඩිස්චාර්ජ් නොකර ටිකට් එකක් ගියත් මේගොල්ලන්ට ප්‍රොසෙස් කරන්න පුළුවන් විදිහට ඒ ඇඩ්මිෂන්ස් ඔක්කොම මෙතනින් පෙන්නනවා. කියන්නේ පෙන්ඩින් EIMMR එකට ප්‍රොසෙස් වෙච්ච නැති ඇඩ්මිෂන්ස් ටික ඔන්න ඔය පේජ් එකේ පෙන්නනවා. කියන්නේ ඇඩ්මිෂන් EIMMR කියන ටැබ් එක යටතේ පේන්නේ ඕක තමයි. එතකොට එක්කෙනෙක් ටිකට් එකක් දැන් අතේ තියෙනවා කෝඩ් කරපු. කියන්නේ මේක තමයි ICD කෝඩ් එක කියන එක දාන්න ඕනේ. එයාගේ BST නම්බරෙත් තියෙනවා. එතකොට අපේ ඉන්ටර්ෆේස් එකේ ඔය patient සර්ච් කරලා ගන්න ක්‍රම දෙකක් තුනක් තියෙනවා ඇත්තටම. එකක් තමයි ඔය BST නම්බරේ ටයිප් කරන්න පුළුවන්. උදාහරණ දැන් පෙන්න විදිහට. ඒ කියන්නේ BST එකේ නම්බරය දැන් අපේ තියෙන අවුරුද්දත් එක්ක නම්බරය. හැම අවුරුද්දෙම රිනිව් වෙන හින්දා. එතකොට මේ අතින් ටයිප් කරනකොට ඔක්කොම ටයිප් කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. දකුණු කොටස ටයිප් කරාම මොකද ප්‍රොසෙස් නොකරපු අයිතුරු වෙන්නේ මෙයා මේ කට්ටිය හින්දා. ඒ ඉතුරුන එක්කෙනා මේ අවුරුද්දේ කෙනෙක් තමයි වෙන්නේ ගොඩක් වෙලා. එතකොට ඒ ඇඩ්මිෂන් එක highlight වෙනවා. තව ක්‍රමයකුත් තියෙනවා මේ කෙලින්ම ස්කෑන් කරන්න පුළුවන්. දැන් අපේ BHT first page එකේ නම් BHT number එකටත් barcode එකක් තියෙනවා. PH number එකටත් barcode එකක් තියෙනවා. ඒතකොට ඔතන ස්කෑන් කරාම කෙලින්ම ඔතන ඔය සම්පූර්ණ number එකම ස්කෑන් එකේ වැදෙන්නත් පුළුවන්. ඒ වගේ ක්‍රම කීපයක් තියෙනවා. ඉතින් ඒක පහසු ක්‍රමය ඒ අයට අල්ලගන්න. මොකද ඇත්තටම දැන් EMMR system එක ගත්තම එනේ ඒකේ ස්පීඩ් එක තමයි වැදගත්. ඒ කියන්නේ පුළුවන් තරම් ඉක්මනට කොච්චර කෝඩ් කරලා දාලා ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්ද කියලා ඒක තමයි efficiency එකට වැදගත් වෙන මේක. දැන් patient ඔහම තේරුවට පස්සේ ඔතට යාව ක්ලික් කරලා ගන්නවා. එයා වෝඩ් එකෙන් discharge වෙච්ච patient කෙනෙක් ටිකට් එක දැන් MR office එකට ඇවිල්ලා තියෙනවා. දැන් මේකේ ඔයගොල්ලෝ බැලුවොත් තේරෙනවා. ඔක්කොම data ටික system එකෙන්ම generate කරලා. කියන්නේ ආයේ විශේෂයෙන් type කරන්න දෙයක් නැහැ. දැන් මේකෙදි වෝඩ් එකේ discharge කරලා තිබ්බනම් system එකෙන්. ඒතකොට එයාගේ discharge mode එක සහ discharge time එක already automatically වැටෙනවා. දැන් මෙතනදී මෙහෙම discharge date and time එක blank තියෙන්නේ. මම උදාහරණයක් පෙන්නන්න තමයි ගත්තේ. වෝඩ් එකෙන් discharge system එකෙන් discharge කරන්න අතපසු වෙලා තියෙනවා. එහෙම වෙනකොට මේ වගේ වෙන්නේ. ඉතින් අපි practical consideration උත් එක බලලා තමයි ඔහොම ඔය විදිහට හැදුවේ. එතකොට දැන් මෙතනදී MR office එකේ අය ටිකට් එක අතේ තියෙන ටිකට් එක බලලා තීරණය කරන්න ඕනේ date and time of discharge. ඒත් ඒගොල්ලන්ට ඒ ඔප්ෂන් එක දීලා තියෙනවා මේ අවස්ථාවේදී discharge date එක දාන්න. ඒත් එකක් නොවන එක්කෙනෙකුගේ time එක EIMMR එක ඉච්චර කන්සිඩර් කරන්නේ නැහැ. ඒ හින්දා discharge date එක select කරලා දාන විදිහට දාලා තියෙනවා. ඒතකොට එහෙම නැත්නම් දැන් system එකේම discharge වෙච්ච කෙනෙකුගේ මොකුත් කරන්න අවශ්‍ය නැහැ. මේ data ඔක්කොම automatically fill වෙනවා මේ level එක දක්වා. කියන discharge mode එක මොකක් කළා discharge කරා කියන්නේ ලාමද නැත්නම් missing වුණාද අන්න ඒවා ටික even death එකත් උතන තමයි එන්නේ. ඔන්න ICD code කියන box එක වෙනකන් auto fill වෙනවා. හරියට discharge කරලා තිබ්බා. මෙතනදී තමයි මේ MR office එකේ staff කට්ටිය ICD code එක දාන්නේ. ඒකට ඔකත් දාන ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි කෙලින්ම කෝඩ් එක ටයිප් කරන්න පුළුවන්. කෝඩ් එක ලියලා තියෙනවා. නැත්තම් on the fly code කරන වගේ කියන්නේ diagnose එක ටයිප් කරලා select කරන ක්‍රමයකුත් තියෙනවා. දැන් මේක නම් අපි කියමු කෝඩ් කරලා තියෙනවා. එතකොට A90 කියන එක ගහුවම ඩෙන්ගු කියලා ක්ලාසික් කියලා එනවා. ඒක select කරන්න තියෙනවා. ඒක එතකොට ඒ කෝඩ් එක select වෙනවා මෙතන. additional codes තියෙනවා දාන්න පුළුවන්. ඊට පස්සේ save කරාම එයා save වෙනවා. එතකොට මම තව patient කෙනෙක් නිකන් පෙන්නන්නම් මේ කියන්නේ කෝඩ් එක ටයිප් කරන ටෙක්ස්ට් එක ටයිප් කරලත් අපිට ICD කෝඩ් එක සිලෙක්ට් කරලා ගන්න පුළුවන්. මේකත් අර වගේම රිස්චාර්ජ් දෙන්නේ නැති එක්කෙනෙක්. ඒතර ICD කෝඩ් එකට ටයිප් කරන්නේ අපි ටෙක්ස්ට් එක. ඒ කියන්නේ අපිට ඩෙන්ගු එක කලින් ගැහුවේ කෝඩ් එක. දෙකේම සර්ච් කරලා ගන්න පුළුවන්. එතකොට දැන් මෙහි කරොත් ඩෙන්ගු එකට දෙකක් තියෙනවා. එතකොට මෙයා හැමරේජික් ෆීවර්ද නැත්නම් නිකන් ෆීවර්ද කියන එක අනුව සිලෙක්ට් කරලා අදාළ එන්ට්‍රි එක සිලෙක්ට් කරනවා. ඒක සේව් කරනවා. දැන් ඕක තමයි බේසිකලි ඒ කියන්නේ කෝඩ් එක එන්ටර් කරන්න ඔච්චරයි තියෙන්නේ. ඒ කොහොම දිගටම එන්ටර් කරගෙන යනවා. එතකොට ඕවා ඔක්කොම එකතු වෙනවා. තාම data තියෙන්නේ අපේ සිස්ටම් එකේ. ඊළඟ ස්ටෙප් එක තමයි අපේ සිස්ටම් එකේ එකතු කරපු data EIMMR එකට ට්‍රාන්ස්ෆර් කරන්නේ කොහොමද? දැන් අපිට බල්ක් එකතු වෙලා තියෙන ලොකු ලිස්ට් එකක් එහෙම කියමු.
ඒකයි ලීසින් කරන්නේ. ඔව්. එතකොට ඒකටත් ඒ යුෂුවලි කරන්නේ MR ඔෆිස් තමයි ලොග් වෙලා ඒක කරන්නේ. ඊට ලොග් වුණාට පස්සේ දැන් අපි දෙවෙනි ටැබ් එක EIMMR transfer කියන ටැබ් එකට යනවා. දෙවෙනි එක. ඒකේ බැලුවොත් එහෙම ඔයගලන්ට පේන්න පුළුවන් මේ ලිස්ට් එකක් තියෙනවා. ලිස්ට් එක ටිකක් බැලුවොත් පේනෙයි උඩ හරිය තියෙන එක පාට ටිකක් වෙනස්, යට හරිය තියෙන පාට ටිකක් වෙනස්. ඒතර මෙන්න මේ මං පෙන්නන මේ EMMR ස්ටේටස් කියලා කියන්නේ. ඒක බැලුවා නම් උඩ ඉඳලා බැලුවොත් යට pending කියලා තියෙනවා. ඊට sent කියලා තියෙනවා. ඒ අදහස දැන් කෝඩ් කරපු ඒවා එන්නේ මේ මතුවෙන්නේ මෙතන. කලින් ටැබ් එකේදී අපි එක කට්ටිය අරගෙන කෝඩ් කරානේ. කෝඩ් කරලා සේව් කරපු හැම අයම මතුවෙන්නේ මෙතන. පල්ලෙහා තියෙන send කියලා කියන්නේ already ඒ කෝඩ් කරපු අය EIMR මිනිස්ට්‍රි සිස්ටම් එකට data යවලා ඉවරයි. එහෙනම් ඒ ස්ටේටස් එක send කියලා එනවා. දැන් අපි දෙකක් විතර එන්ටර් කරා. ඒතකොට ඒකත් ඇතුළුව. මේ තියෙන pending කියන්නේ තාම data අපේ සිස්ටම් එකේ තමයි තියෙන්නේ. අපේ හොස්පිටල් එකේ තියෙන්නේ. EIMR සිස්ටම් එක ට්‍රාන්ස්ෆර් කරේ නැහැ. ඒතකොට ඒගොල්ලෝ තමයි අපි දැන් ට්‍රාන්ස්ෆර් කරන්නේ. ඒතකොට ඕකේ ක්‍රම ගොඩක් ඒකත් ක්‍රම කීපයක් තියෙනවා. එකින් එක බල ට්‍රාන්ස්ෆර් කරන්නත් පුළුවන්. සාමාන්‍ය එහෙම කරන්නේ නැහැ අපි. ලේසියට කියන්නේ ඒක තමයි ලේසි ක්‍රමය සහ ඒක අපි රෙකමෙන්ඩ් කරන්නේ. දැන් මේ page එකට තියෙන batch transfer කියලා බටන් එක. ඒකේ බුවම තාම HHMS එකේ ඉන්නේ. batch transfer බුවම මෙහෙම page එකක් යනවා. මේකේ බැලුවොත් කියන්නේ අපි transfer කරන්න ඕනේ මොනවද කියන එක අපිට මෙතන ෆිල්ටර් කරලා කියන්න පුළුවන්. එහෙම අවශ්‍යතාවයක් තිබ්බොත්. ඒ කියන්නේ කොයි කාලේවද මොන වෝඩ් එකේ විතරක් ඒවද නැත්නම් pending ඒවා විතරද සමහරට ඔය errors ආපු ඒවාත් තියෙනවා. all කියලා select කරන්න පුළුවන්. usually මේ උඩ තුන ලොකුවට වෙනස් කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ මේ EIMR user කියලා තියෙනවා. ඒ කියන්නේ කවුද කෝඩ් කරේ save කරේ කියන user අනුවත් ඒක select කරන්න පුළුවන්. ඒක ගොඩක් වෙලාවට ඒකෙන් තමයි transfer කරන්නේ. කියන්නේ අපේ server එකේ හරහා එක්කෙනෙක් තමයි මේ transfer order එක දෙන්නේ. එහෙනම් all users කියන එක දාලා ඊට පස්සේ දැන් මේක ඇත්තටම දැන් මතක හිටින්නේ නැති වෙයි මේ කියන ටික. මම මේ ප්‍රසන්ටේෂන් එකේ link එක දෙන්න. එතකොට පස්සේ අවශ්‍ය වෙලාවට ඔය බලව ඇත්තටම කරනකොට ඔක ඉවෙම ඔළුවේ හිටිනවා. දැන් අපි ඉන්නේ අපේ සිස්ටම් එකේ. ඒ වුණාට EIMMR කියන වෙනම සිස්ටම්. ඒකට වෙනම logins තියෙනවා. ඒතකොට ඒගොල්ලන්ගේ අර API කියන application programming interface එක හරහා තමයි data යවන්නේ. ඒතකොට ඒගොල්ලන්ගේ එක අවශ්‍යතාවයක් තමයි token කියලා එකක් ගන්න ඕනේ. මම පෙන්නන්නම්. ඔනතර බටන් එකක් තියෙනවා get token කියලා. ඕක එබුවම ඒගොල්ලන්ගේ EIMMR සිස්ටම් එකේ page එකට යනවා. ඒවත් සයිට් එක මේක. එතකොට ඕකට ගිහිල්ලා එතකොට හැම එක්කෙනාටම EIMMR logins දීලා තියෙන hospitals වල. ඒ logins වලින් ඒ සිස්ටම් එක එකපාරක් log වෙනවා. අපි කියන transfer කරන දවසේ log වෙනවා. එතකොට මෙහෙම එකක් එනවා. එතකොට මේකේ තියෙනවා ඔන්න ඔය key icon එකක්. දැන් ඔය පානදුර ඔය training site එක. තමන්ගේ hospital නම දාපු එක මේකක් යනවා. එතකොට ඔය key button එක click කරොත් ඔතන තියෙනවනේ token කියන්නේ ඔය නම්බරේ කියන්නේ ඔය අකුරු සහිත නම්බරේ දිග මේක. ඔක ඇවිල්ලා secret එකක් ඒ කියන්නේ. පිටට දෙන්නේ නැති එක. ඒක වෙනස් වෙනවා දවසේ කියන්නේ. අපි log වෙන හැම සැරේකම key එකක් හදන හැම සැරේකම. ඔක තමයි API කියලා key කියලා කියන්නේ. ඔක copy කරන්න. select කරලා copy කරන්න. copy කරපු එක ඊට පස්සේ අපි කලින් හිටපු ඔය get token button එක තියෙන page එක තිබ්බනේ අපි transfer කරන්න හදනේ. HHMS එකේ. ඒ page එකට ආපහු ඇවිල්ලා ඔතන තියෙනවා මේ UUID from EIMMR කියලා. ඔය key එක paste කරන්න තැනක්. UID token කියන තැන ගිහිලා paste කරන්න. ඕක හැම සැරේම කරන්න අවශ්‍ය නැහැ. එක පාරක් කරොත් ඕක පැය 6කට විතර ඕක වැඩ කරනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ සයිට් එකේ තියෙන restriction එක. ඒක පැය 6කින් වගේ එක ආපහු expire වෙලා renew කරන්න වෙනවා. ඒ වෙනකන් අපි HHMS එක පාරක් ඕක save කරොත් එක පාරක් දාලා transfer කරොත් ඕක save වෙනවා. ඊළඟ පාර අර එහෙම වටයක් ගිහිල්ලා ওই නම්බරේ අරන් ඉන්න අවශ්‍ය නැහැ. ඒ උදේ වරුවේ පටන් ගත්තොත් වැඩ දවල් වෙනකන් ඔය ඇති. ආයෙත් ගිහිල්ලා log වෙලා අරකේ ආයෙ මේක ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ තියෙනවා යට auto transfer කියලා බටන්. auto transfer කියන්නේ මොකක්ද කියලා කියන්න. දැන් අපි already enter කරපු දේවල් ටික යවන්න යන්නේ. ඒක transfer කියන බටන් එක අපි දැන් ඔබන්නවා. හරි කියන්නේ මොකද්ද අපි අත් කරන්නේ? ඒගොල්ලන්ගෙන් credentials අරගත්තා. ඒගොල්ලන්ගේ system එකට transfer කරන්න අවශ්‍ය ඒ කියන්නේ permission එක අරගෙන තියෙන ඔය token එකේ. දැන් transfer button එක එබුවොත් එහෙම දැන් අර ටික අපේ තියෙන list එකේ හැමම transfer වෙලා යනවා.
ඕකේ නේ කෙනෙක් අපි කියමු 100ක් 200ක් 300ක් 500ක් තිබ්බත් ඕක ට්‍රාන්ස්ෆර් වෙනවා. සාමාන්‍ය දවසකට 100ක් 150ක් දායිනේ. ඒතර ඔය ටික ට්‍රාන්ස්ෆර් වෙනවා. ට්‍රාන්ස්ෆර් වුණාම කෙනෙක් කීයක් ට්‍රාන්ස්ෆර් වුණාද එරර්ස් කීයක් ආවද දැන් එහෙම ඔක්කොම සමරියකුත් එක්ක ඔය පේජ් එක එනවා. දැන් ට්‍රාන්ස්ෆර් කරලා ඉවරයි. දැන් අර පේජ් එකට ගිහලා බැලුවොත් ඒ ඔක්කොම ඉතුරු ඒවත් ඔක්කොම සෙන්ට් වෙලා තමයි තියෙන්නේ. ඒතකොට දැන් මේකේ ඔටෝ ට්‍රාන්ස්ෆර් කියලා තියෙන එක මම මේකේ පෙන්නගන්න බැරි වුණා මේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා ඒකේ. ඔටෝ ට්‍රාන්ස්ෆර් කියලා කියන්නේ එකපාරක් දැන් අපි කරේ අරයා තනියෙන් එක කෝඩ් දදා කරාම හැම එකම සේව් වෙනවනේ. ඔටෝ ට්‍රාන්ස්ෆර් කියන එක ඉබුවා නම් ඔය මේ අවස්ථාවේදී වෙන්නේ තියෙන ටිකක් ට්‍රාන්ස්ෆර් වෙලා ඒක බෑග්ග්‍රවුන්ඩ් එක රන් වෙනවා. ඒකට කවුරු හරි වෙන පැත්තකින් හෝ වෙන හොස්පිටල් එක වෙන තැනක ඉඳලා හකම කමන්නේ. EMR ඔෆිස් එක අනිත් ස්ටාෆ් එක හරි කමන්නේ. මේ කෝඩ්ස් අර කලින් අපි කලින් ටැබ් එකේ දැම්මනේ කෝඩ් එක දාලා සේව් කරපුවා. ඒ දාපු සරේම යනවා ඒක. ඒ කියන්නේ දාන ඒවා ඒ වෙලාවෙම ට්‍රාන්ස්ෆර් වෙනවා. ඉතින් ලොකු වෙනසක් නැහැ වුණාට අර ඒකට ඔටෝ ට්‍රාන්ස්ෆර් දාලා ඉතින් නිකන් ඉන්න තියෙන්නේ ඒගොල්ලන්ට data enter කරන්න කියලා. ඒකට දාන හැම එකම යනවා. ඒකට මොකක් හරි errors තියෙනවා නම් අර status එකේ පෙන්නනවා පස්සේ. ඒකට විශේෂයෙන් අපිට අවශ්‍ය නම් මේ ට්‍රාන්ස්ෆර් බටන් එකෙන් අපිට ඕන දෙයක් කරගන්න පුළුවන්. මම හිතන්නේ මේ දැන් කියපු ටිකේ ඒ ෆ්ලෝ එක ඔළුවට ගිහිලා නැතුව ඇති කියන්නේ. මතක හිටින්න අමාරුයි. ඒක කරනකොට ඉබේම කියන්නේ කරන කට්ටියට ඒක ලේසියෙන් මතක තියාගන්න පුළුවන් පස්සේ. මුලින්ම අපි නිකන් ආයේ පොඩි රිෆ්‍රෙෂ්මන්ට් එකක් දුන්නොත් ලොග් වෙලා ට්‍රාන්ස්ෆර් කරනකොට බැච් ට්‍රාන්ස්ෆර් එක සිලෙක්ට් කරා. ඔය ටික තමයි ට්‍රාන්ස්ෆර් කරන්න යන්නේ. ඕකේ. එතකොට all users සිලෙක්ට් කරා මොකද අපිට ඔක්කොම යවන්න ඕන නිසා. ඊට පස්සේ ටෝකන් එකක් අරගෙන ඉන්න. අනිත් පැත්තට ලොග් වෙලා කී එක දුවා. ටෝක කොපි කරා. මේ ගන්න එක මම කිව්වා වගේ එකපාරක් තමයි පැය 6කට එකක් වගේ තමයි කරන්නේ. ඒතර බේසිකලි ට්‍රාන්ස්ෆර් කරන එක ඔච්චර තමයි. දැන් ආයෙ මොකද ටයිප් කරන්න හෝ අනිත් සිස්ටම් එකට ගිහිල්ලා බලන්න අවශ්‍ය නැහැ. හැබැයි මොන හරි එඩිට් එකක් කරන්න ඕන නම් ට්‍රාන්ස්ෆර් කරපුවා අර සිස්ටම් එකට ලොග් වෙලා එඩිට් කරන්න පුළුවන්. අපේ එකේ ඒ ෆැසිලිටි අපි හැදුවේ නැහැ. කෙනෙක්තර මහන්සි වුණේ අපි ඒක සම්බන්ධයෙන් අවශ්‍ය නම් ඒක හදන්නත් පුළුවන්. එතකොට ඒක තමයි කියන්නේ ඇඩ්මිෂන්ස් මේ ICT කෝඩින් සහ ඒක ට්‍රාන්ස්ෆර් කරන්නේ. ඒතකොට මේ ෆ්ලෝ එකට සම්බන්ධ සමහර ස්ටැටිස්ටික්ස් ඒ කියන්නේ කීයක් BHT ආවද ප්‍රොසෙස් කරාද නැද්ද කියන එක බලන පොඩි ෆන්ක්ෂන්ස් කීපයක් තියෙනවා. ඒ ගැන මම අදහසක් දෙන්නම්. ඒත් ඒක බැලුවොත් ඉතින් තියෙනවා BHT counts කියලා එකක්. ඒ කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ කීයක් ආවද කීයක් එන්න අතපසු වුණා දන්නේ වගේ දේවල්. ඒ කියන්නේ පොඩ්ඩක් අපි බලමු මේක මොකක්ද බලන්න. ඒ කියන්නේ අපිට ඩේට් රේන්ජ් එකක් දෙන්න පුළුවන්. කොච්චර කාලයක ඉඳලා කොච්චර කාලයකද. අපි කියමු මාසයකට මේ මාසය ඇතුළත කොහොමද BHT ආපු ප්‍රමාණය කියලා දැනගන්න. කොහොම ජෙනරේට් කරලා ගත්තා නම් ඒතර මේකේ report එකක් එනවා. මේ කාලේ සිට ඒප්‍රිල් 1 සිට ඒප්‍රිල් 22 අපි එහෙනම් කියමු. දක්වා ආපු කියන්නේ ඇඩ්මිෂන්ස් කීයක් තිබ්බද? ඒ කියන්නේ සිස්ටම් එකෙන් ඩිස්චාර්ජ් වෙච්ච ඒවා කීයක් තිබ්බද? අපිට ලැබිලා තියෙන කීයද? ලැබිලා කියලා අදහස් කරන්නේ අපි ප්‍රොසෙස් කරපුවා කීයද? සහ පෙන්ඩිං. දැන් උදාහරණයක් PCU කියන එක බැලුවා නම් ඇඩ්මිෂන් මෙච්චර තියෙනවා. මෙච්චර ඩිස්චාර්ජ් වෙලා තියෙනවා 662ක්. ඇවිල්ලා තියෙන්නේ 94. ඒතකොට 568ක්ම එන්න තියෙනවා. අනේ ඒ ඉන්ෆර්මේෂන් එක ගැනීම තමයි මේකේ පරමාර්ථය. එතකොට අපිට වැඩිපුර එවන් නැති BHT 7 නැති ඒවට පොඩ්ඩක් නොටිෆිකේෂන් එකක් දීලා ඉන්න පුළුවන්. ඔයගලන්ගේ එන්න තියෙනවා මෙච්චර කියලා අපිට කියන්න. ඒත් මේ ස්ටැටිස්ටික් එකක් ගන්න පුළුවන්. මොකද අර BHT counts කියන බටන් එක. මෙච්චර යම් කිසි කාලයකට අපිට මුළු කාර්තුවටම උනත් බලන්න පුළුවන්. ඒත් ඒකෙන් මේකේ ඇඩිෂනල් ඉන්ෆර්මේෂන් එකක් පෙන්නනවා මේකේ ස්ටාර්ටින් BHT එක සහ එන්ඩින් BHT එක. මොකද ඒකත් අර කාර්තුව වහනකොට EIMMR සිස්ටම් එකෙන් අහනවා ඒගොල්ලෝ ස්ටාර්ටින් BHT එක මොකද්ද එන්ඩින් BHT මොකද? ඒක මුළු කාර්තුවේම data range එක. ඒ කියන්නේ date range එක දැම්මනම් අපිට ওই ඉන්ෆර්මේෂන් එකක් මේ report එකෙන්ම ගන්න පුළුවන්. ඊළඟට ඒක තමයි BHT counts කියන එක. ඊළඟට තියෙන එක තමයි non receive BHT. අපි කලින් එකෙන් ගත්තා කීයක් එන්න තියනවද කියලා. ඒකට BHT එන්න තියෙන නම්බර ටිකත් වෙන වෙනම හැම මාට්ටුවට අදාළම ගන්න පුළුවන්. කියන්නේ අපි කියමු ඒ වෙලාවේ තිබ්බ PCU එකේ මෙච්චර 600 ගානක්ද 400 ගානක් කොහෙද එන්න තිබ්බා. ඒකට ඒ වල BHT numbers මොනවද කියලා බලන්න මෙහෙම අදාළ වෝඩ් එක සිලෙක්ට් කරලා ඒ වගේම date range එකත් සිලෙක්ට් කරලා අපි ජෙනරේට් කරොත් එතකොට මේ
කවුද මොන BHTs ද එන්න තියෙන්නේ කියන එක පවා අපිට කියන්න පුළුවන්. කාලය ඇතුළත කොච්චර එන්න තියෙනවද. ඒක තමයි දෙවෙනි පොයින්ට් එක. තුන්වෙනි එක තමයි midnight counts කියන එක. කියන්නේ අපි දැන් කලින් midnight data එකතු කරා. ඒකට ඒ වලට අදාළව MR office එකේ ඒ සිස්ටම් එකට එන්ටර් කරන්න සහ ඒ සමහර රිපෝට්ස් ජෙනරේට් කරන්න අවශ්‍ය සමහර data points සමරයිස් කරලා ගන්න එකක් තමයි ඔය. ලෝකෙ බැලුවොත් එහෙම මේගොල්ලෝ රික්වෙස්ට් කරපු එක මේකක් තමයි ඔය. ඒකේ date range එක. කවද ඉඳලා කවදටද අපිට ඕනේ කියන එක ජෙනරේට් කරොත් මෙන්න මෙහෙම. ඔය හැම දවසෙම remaining all votes same day admission discharge සහ ඒ දෙකේ total එක. අන්න එහෙම තියෙනවා. දැන් උඩින් ගත්තා නම් මේ ටික admission discharge date transfer in transfer out අන්න ඔය ටිකේ එන board 1 එකේ මේ කාල පරාසයට මෙච්චරයි. ඔන්න ඔය detail එක summary එකක් අපිට ගන්න පුළුවන්. automate කරලා ගන්න. ඒතර basically EIMMR එක සම්බන්ධයෙන් ওই ටික තමයි තියෙන්නේ. ඒ basically data transfer කරන්නේ කොහොමද? සහ ඒකට අදාළ statistics කීපයක් ලබා ගන්න. ඒක මුලින් ගත්ත BHT counts, ඊට පස්සේ non received BHT, ඊට පස්සේ midnight count එකට අදාළ සමහර summary එකක්. මම මේක link එක දානවා. හින්දා ඔයගලන්ට පස්සේ වුණත් ඒක හිමින් බලන්න පුළුවන්. ඊළඟට ගත්තොත් එහෙම ඊළඟට තොන නම් ඒක පොඩි දේවල් ටිකක් තියෙනවා. ඒකට notification. ඒ notifiable disease notification ඒ කරන data වලට මොකද වෙන්නේ කියලා. ඒගොල්ලෝ කලින් දැකලා ඇති HHIMS එකෙන්ම notify කරන්න පුළුවන්. OPD එකෙන් කරන්න පුළුවන්, ward එකකට කරන්න පුළුවන් සහ even clinic එකටත් කරන්න පුළුවන්. ඒක notify කරාම ඒගොල්ලෝ උත්තමක් එබුවා yes ගහුවා එච්චරයි. ඒකට ඒ data මොකද වෙන්නේ කියන එක තමයි ඊළඟට අදහසක් දෙන්නේ. එතකොට ඒක කොහොමද වෙන්නේ කිව්වොත් අපි කියමු PHI log වෙනවා. log වුණාම එයාට පේන්නේ මෙන්න මේ වගේ screen එකක්. ඒත් උඩින් තියෙනවා tab එකක් notifications කියලා. ඒතර ඒකෙන් තමයි එයා පටන් ගන්නවා. notifications කියන එක එබුවොත් ඒකට අදාළව ඇත්තටම categories ගොඩක් වම් පැත්තෙන් බැලුවොත් තේරෙයි. මුලින්ම තියෙනවා notification forms, injury surveillance එහෙම කියලා ඊට පස්සේ ILI report පල්ල හැම ඒ වගේ තියෙනවා. ඒතර ඔය තුන ගැන තමයි කතා කරන්නේ. එතකොට ඕකේ එයා notification forms කියන එක තමයි මෙයාට අදාළ වෙන්නේ. PHI notifiable disease ඒ list එකට. එතකොට ඒකට මේව කරාම ඔයගොල්ලන්ට පේනවා මෙහෙම list එකක් තියෙනවා. දැන් මේ list එක තමයි OPD එකෙන් අපි බැලුවොත් මේ unit කියන column එකේ දිහා බැලුවොත් එහෙම තේනවා OPD එකෙන් ඇවිල්ලා තියෙනවා, ward එකෙන් ඇවිල්ලා තියෙනවා, dental 34 කියන clinic එකෙන් මේ අතර මේ training session එක අපි දාපුවා. කියන්නේ ඔය දාපුව notification. හැම entry එකක්ම එක patient එකට අදාළයි. ඒතර එයාගේ diagnosis එකක් තියෙනවා. disease එකට මොනවද දාලා තියෙන එකක් තියෙනවා. ඒතර දකුණු පැත්තේම column එක බැලුවොත් status කියලා එකක් තියෙනවා. ගොඩක් ඒවා pending. මැද හරිය එකක් තියෙනවා බලන්න sent කියලා. එනික අදහස මොකද්ද? PHI මේක process කරලා යවුවයි කියන indication එක තමයි. ඒක කොහොමද වෙන්නේ කියලා මම ඊළඟට කියන්නම්. දැන් හොඳම list එක තියෙනවා. ඇත්තටම දැන් මේකේ automated process එකක් නැහැ. අපි දැක්කා EIMMR system එකට කෙලින්ම යවන්න පුළුවන්. සහ පස්සේ කියනවා මේ injury surveillance එකත් කෙලින්ම යවන්න system එකක් තියෙනවා. ඒ වුණාට notifiable disease එහෙම යවන මේ ක්‍රමවේදයක් නැහැ. manually තමයි යවන්නේ. ඒකට process අපි එකතු කරා HHIMS එකේ කවුද කියන එක. තාම අර form එක fill කරේ නැහැනේ කවුරුත් අර මොකද්ද? notifiable form එක. එතකොට ඒක generate කරන්නේ කොහොමද කියලා තමයි ඊළඟට එන්නේ. මේකෙදි PHI මේ හැම entry එකක් හරහාම යන්න වෙනවා. batch transfer එකක් හෝ එහෙම එකක් නැහැ. එහෙනම් තනි entry එයා click කරලා ගන්නවා. අපි කියමු උඩින් එක්කෙනෙක් මෙයා select කරනවා කියලා. යට ඉඳලම තමයි ගොඩක් කාට කරන්නේ. දැන් මේක තමයි notify කරපු ඒ විස්තර. ඒතර මෙයා මුලින්ම කරන්නේ PHI print එකක් දෙනවා. print කියන බටන් එක යට තියෙන. ඒක print කරාම print එකක් එනවා මෙහෙම. මේක print වෙන්නේ අර අපි HO කාලේ පුරවපු අර H544 form එක. ඒක size එකට ඔය හැදෙන්නේ. ඒ form එකේ ඒ අදාළ තැනට ඒ detail එක print වෙන විදිය තමයි හදලා තියෙන්නේ. A4 එකේ භාගයක් වගේ form එක size එක. ඒතකොට print එකත් configure කරලා තියෙන හැම. ඒතකොට මෙයා මේ form එක දාලා මේ හැම එක්කිනාටම මේ form එකක් print කරනවා. මොකද දැන් තියෙන ඒ workflow එකට ඔයිට වඩා දෙයක් අපිට permit කරලා නැහැ මේ email එකක් යවන්න හෝ ඒ වගේ දේවල්. නිසා මේ ක්‍රමයේ කරන්න වෙලා තියෙනවා අපිට. එතකොට ඒ හැම එක්කිනාටම මේ form එක print කරනවා. ඒතර print කරාට පස්සේ දැන් මුලින්ම print කරලා ඊට පස්සේ ඒ කොලේ
ඒ මැනුවල් විදිහට අදාළ තැනට යවනවා. මොන MOH එකටද යවන්න ඕනේ ඒක යවෙනවා. එතකොට මෙයා මේ print එක ගත්තා යවුවයි කියන එක මාක් කරන්නේ ඊළඟට බටන් එකක් තියෙනවා මෙතන mark sent කියලා. ඒ mark sent එක එවුවම එතකොට ඔය entry එක දැන් print එකක් ගත්තා එයා sent කියලා mark කරා. එච්චරයි. ඊට පස්සේ ආපහු list එකට ගියාම එයා කලින් බලපු එක්කෙනා දැන් sent වෙලා තියෙනවා. list එක බැලුවා නම් එයාගේ mark එක sent කියලා එනවා. ඒකට අතරම PHI එක පැත්තෙන් ওই ටික තමයි වෙන්නේ. ඒකට හැම එකම තනි තනියෙන් එයා print කරලා යවන්න ඕනේ mark sent කියලා ගහන්න. එතනම notification ගැන ඒ data වලට වෙන්නේ ඔය process වෙන්නේ ඔහොම තමයි. ඉස්සරහට proceed වෙන්නේ ওই විදිහට තමයි. ඒකට මේ print වෙච්ච ඔය කොලේ හරහා තමයි ඔක්කොම වෙන්නේ. සහ ඊටු ටික manually වෙන්නේ. ඒකට අපි ඊළඟට ගියොත් එහෙම ඊළඟ තමයි injury surveillance කියන්නේ. injury surveillance system එක ගැනත් ඒ කියන්නේ injury surveillance ගැනත් කලින්ුත් මම හිතන්නේ ඩොක්ටර් නිලානි සහ ඇතුළු ඩොක්ටර් චින්තක ඔක්කොම කිව්වා. ඒ කියන්නේ දැන් වෙන මැනුවලි වෙනවා නම් injury surveillance form එකක් තියෙනවා. කොලයක් තියෙනවා. ඒක තමයි ඩොක්ටර් කෙනෙක් හෝ කවුරු හෝ ඒක පුරවලා පස්සේ DO කෙනෙක් හරි කවුරු හරි DHIS2 based injury surveillance system එකට manually enter කරනවා. ඒක තමයි සාමාන්‍ය ක්‍රමවේදය. දැන් අපේ HHIMS එකේ එකට වෙනම forms තියෙනවා electronic forms. ඒත් ඒකෙන් enter කරපු දේවල් මම හිතන්නේ උදේ අපි දැක්කා. එතකොට එහෙම injury surveillance කෙනෙක් patient කෙනෙක් අදාළව injury surveillance data එකතු කරා. ඒක ඊට පස්සේ මොකද වෙන්නේ කියන එක තමයි මම මේ අදහස මේ පෙන්වන්න යන්නේ. ඒ හැම entry එකක්ම කොහොමද අපි handle කරන්නේ? ඒක control කරන්නේ මේ public health MO public health නෙමෙයි sorry MO NCD අපේ නම් කරේ. නැත්නම් public health එක කවුරු හරි ඒ designated කෙනෙක් මේක කරන්නේ. ඒකට එයා ලොග් වුණාම ඊළඟ ස්ක්‍රීන් එකේදීත් අර වගේම එතන notification කියන ටැබ් එකට තමයි යන්න ඕනේ. අර අපේ තියෙන ඔක්කොම public health related ඒවා තියෙන ඕකේ. ඒකට notification form තිබ්බේ ඒකේ දෙවෙනියට තියෙන injury surveillance කියලා ටැබ් එක. ඒකට ඒක ක්ලික් කරාම එනවා list එක. නෝකෙදි ඕක තමයි තැන් තැන් වලින් injury surveillance වලට දාපු ඒවා. කියනවා බැලුවොත් ටිකක් මේකේ department කියලා තියෙන කොහෙන්ද ආවේ admission එකද OPD එක පැත්තෙන්ද. type එකත් අර injury surveillance form එකේම තියෙනවා select කරන්න inpatient outpatient ද. සමහර අය outpatient ඇවිල්ලා inpatient convert වෙනවා. ඒත් ඒගොල්ලෝ ඒ type එක වෙනස් වෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඒකට එහෙන් බැලුවා ඊට දකුණු පැත්තටම ගිහිල්ලා බලනවා status කියලා එකක් තියෙනවා. ඒක ඇවිල්ලා ෆෝම් එකේම completed ද pending ද කියලා. ඒ කියන්නේ සමහරට OPD එකෙන් පටන් අරන් ward එක පැත්තට යනවා නම් ඒ pending තියෙන ward එකේදී complete කරනවා. ඊට පස්සේ දකුණෙන් තියෙනවා sent කියලා එකක්. sent 0 කියන්නේ සිස්ටම් එකට ගිහිල්ලා කියන්නේ සිස්ටම් එක DHIS2 base injury surveillance system එක transfer වෙලා තිනවා. එක කියන්නේ බිඳුව කියන්නේ transfer වෙලා නැහැ තාම. එක කියන්නේ transfer වෙලා තියෙනවා. training එකකින් හින්දා ඔය haphazard විදිහට තියෙන්නේ. ඒත් මේක transfer කරන්නත් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි තනි තනියෙන් එකින් එක බලලා බටන් එකක් තියෙනවා transfer කරන්න. එහෙම නැත්නම් EIMMR වගේම මේකෙත් batch transfer එකක් කරන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ පේනවා ඇති batch transfer කියලා බටන් එකක් තියෙනවා. ඔය ලිස්ට් එක බලුවම දැන් ඔය කෙනෙක් ක්ලික් කරාම නොහොම ස්ක්‍රීන් එකක් එනවා. තනි තනියෙන් ඔයගොල්ලෝ යවනවා නම් ඔන්න යට තියෙනවා දකුණු පැත්තේ send record to DHIS2 කියලා එකක්. ඔය රෙකෝඩ් එක බලන්න අවශ්‍ය නම් බලලා යන්න. ඒකෙදිත් ඒකෙත් ඒව දැම්මට පස්සේ අහනවා username password එකක්. ඔය username password එක මොකක්ද කිව්වොත් original DHIS2 based injury surveillance එකට හැම hospital එකකටම දීලා තියෙනවා username password එක. අන්න ඒක තමයි enter කරන්නේ. මොකද අපේ HHIMS එකේ ඉඳලා අර system එක access කරන්න permission ගන්න ඔය username password එක වැදගත්. එතකොට දැන් ඇත්තටම මේ DHIS2 එකේ training session එකක් නැති හින්දා අපිට ඒක test කරලා පෙන්නන්න විදියක් නැහැ. ඒක real එක විතරයි තියෙන්නේ. එතකොට ඒ හින්දා මෙතනින් එහාට අර EIMMR වගේම screen එකක් එනවා submit කරන්න transfer කරන්න. එතකොට මෙතනින් එහාට submit කරා නම් ඒක ඉබේ transfer වෙලා යනවා. ඒක කියනවා. එතකොට දෙවෙනි option එක තමයි batch transfer කියන්නේ. ඒකෙදිත් අර වගේම username password එක දාලා transfer කරන්න තියෙනවා.
ඒතකොට ඒකත් බේසිකලි ඔක්කොම ටික ට්‍රාන්ස් වෙලා යනවා ඒ අවශ්‍ය ක්‍රයිටීරියා අනුව. අර EIMMR එකේ කොහොමද ස්ක්‍රීන් එක තිබේ වගේ. ඒක මට ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න විදියක් නැහැ මොකද ඒ ට්‍රේනින් සෙෂන් එක නැති නිසා. ඒතකොට ඉන්ජරි සර්වේලන්ස් data වලට ඔක තමයි වෙන්නේ. එතකොට ඒක MO NCD හරි MO පබ්ලික් හෙල්ත් එක කවර හරි ඉන්නවනේ ඒගොල්ලෝ තමයි ඒක ඒගොල්ලන්ගේ යටතේ තමයි ඒ කන්ට්‍රෝල් එක තියෙන්නේ. ඊළඟට බැලුවොත් මේ ILI ඒ කියන්නේ ඉන්ෆ්ලුවෙන්සා ලයික් ඉල්නස් සර්වේලන්ස් පාර්ට් එකක් තියෙනවා. ඔයගොල්ලෝ කලින් දැක්කද දන්නේ නැහැ OPD විසිට් එකක් හදනකොට ඒක දැක්කද? අනික අදහසක් දෙන්නම් එකට අපි ඉන්ෆ්ලුවෙන්සා ලයික් ඉල්නස් එක කොහෙද එකතු කරන්නේ? අපි දැන් OPD විසිට් එකක් හදනවානේ. හැම OPD patient එකම මෙහෙම ඔප්ෂන් එකක් තියෙනවා. ILI yes no. ILI කියන එකට ක්‍රයිටීරියා තියෙනවා. ඒ ක්‍රයිටීරියා අනුව හතරක් හරි එහෙම. ඒක ක්‍රයිටීරියා ෆුල්ෆිල් වෙනවා නේ ඉන්ෆ්ලුවෙන්සා ලයික් ඉල්නස් එක ගන්න ඒගොල්ලන් කරන්න තියෙන්නේ මේක yes කරලා පස්සේ කම්ප්ලේන්ට් එක දාලා සේව් කරන්න. සේව් කරාම ඒක සේව් වෙනවා. ඒතර මේ ILI නොටිෆිකේෂන් එකක් විදිහට සේව් වෙනවා. ඒතර මේ data ටික කලින් කිව්වා වගේ එතන නොටිෆිකේෂන් එකෙන් තමයි බලන්න තියෙන්නේ. ILI report කළා. ඒකේදී විශේෂයෙන් ට්‍රාන්ස්ෆර් කරන්න මුකුත් නැහැ. මෙන්න මේ ඉන්ෆෙක්ෂන් කන්ට්‍රෝල් නර්ස් නැත්නම් ඉන්ෆෙක්ෂන් කන්ට්‍රෝල් යුනිට් එකේ ස්ටාෆ් කෙනෙක් තමයි ඕක කරන්නේ. ඒකේ report එකක් අරන් යවන එක තමයි කරන්නේ. මම අරගෙන පෙන්නන්නම් අර ඒකේ dataත් එක්ක. එතකොට ඒ report එක ගන්න එක. එතකොට අර එහෙම notify කරපු ඒ list එක aggregate වෙලා. එතන ඉන්ෆෙක්ෂන් කන්ට්‍රෝල් එකෙන් log වෙලා. අර වගේම notification එක යටතේ තියෙනවා ILI report කියලා. යටම හරියට වෙන්න. ඊට පස්සේ ඒකෙත් කොයි කාලේ ඉඳලා කොයි කාලෙට කියන date range එක select කරන්න. ඒගොල්ලන්ගේ ස්ටෑන්ඩඩ් ක්‍රමයකට ඕන කාලයකට select කරන්න පුළුවන්. ඒතර ඔහොම generate කරා නම් මෙන්න මේ වගේ report එකක් තමයි generate. OPD කීයක් ආවද ඒක ILI කීයද අන්න එහෙම. සහ age range එක අනුව. මේගොල්ලන්ගේ ඒ requirement එක තමයි. ඒතර මේ report එක ඒගොල්ලන්ගේ අදාළ තැනට report එක යවන්න පුළුවන්. ඒතර manually මොකුත් එකතු කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ report එක generate කරලා ඒක submit කරන්න තියෙනවා. ඒතර ILI data වලට කරන්නේ ඕක තමයි මේ HHIS. දැන් මට කරන්න තියෙන්නේ ওই ටික තමයි. ඔයගලන්ට මොන හරි يعني ඇත්තටම බේසික් විදිහට තමයි කරේ. සමහරට මතක නැත්නම් ඒක ප්‍රශ්නයක් නෑ මම මේකේ link එකත් ඔයගලන්ට මම share කරන්නම්. එතකොට පොඩ්ඩක් පස්සේ බලලා හරි يعني කරන දවසක ඒක බලාගෙන කරාම ඔක ඉබේම ඒසියෙම මතක හිටිනවා. හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයගලන්ට අහන්න පුළුවන්. Excuse me. Hello. Yeah, හරි. Okay. I'm a publicly trained from Antari Hospital. මට දැනගන්න ඕන අර neonatal examination format කියන්නේ ඒක සිස්ටම් එකට දාන්න ක්‍රමයක් තියෙනවද? පොඩ්ඩක් සද්දේ මදි වගේ තියෙනවා පොඩ්ඩක් ආයෙ කියන්න පුළුවන්. මට හරියට පැහැදිලි ඇහුන්නේ නැහැ. පොඩ්ඩක් වොලි. අර තියෙන්නේ මද අම්මලාගේ DHDs වලට attach කරලා ඒක මේ අපේ අර EMR MRO එයාලා දානවනේ සිස්ටම් එකට. ඒක HIMS එකේ තියෙනවද දාන්න විදිහ? neonatal examination කාට හරි ඒක තේරුණාද මට නම් අඩුවෙන් ඇහෙන්නේ. neonatal examination form. ඒක කොහෙන්ද data එක collect වෙන්නේ? ඒක බෝඩ් වලින් අම්මලාගේ DHDs වලට attach වෙලා එනවා record room එකට. right. ඒ කියන්නේ අපේ neonatal examination එකක් වෙන්නේ නැති හින්දා අපි ඒක කරලා නැහැ ඒක. නමුත් ඒගොල්ලන්ගේ ඒක data report කරන්නේ වා කොහෙටද? What is there an online system for that? EMR එකට මෙතන. EIMR එකටම. ඔව්. Right. EIMR එකටම දාන එකක් නම් think it's possible to develop it. දැනට අපි ඒක develop කරලා නැහැ මොකද අපේ hospital එකේ ඒක requirement එකක් නෙවෙයි නිසා. We can see how it is.
ඉන්ජරි ෆෝමැට් එකේ දැන් අපි දෙන්නේ පේපර්ස් විදිහටනේ ඒක අපි MRO තමයි ඒක අපි එන්ටර් කරන්නේ. එතකොට දැන් මේක නෝඩ් වලින්ද කෙරෙන්නේ ඉදිරියට? hello ඔව් දැන් එම්මා ක්‍රමය ප්‍රැක්ටිකල් නැති හින්දා තමයි අපි මේක කරේ. ඒ කියන්නේ ડોක්ටර් patient එක්සැමිනේෂන් එක කරනකොටම ඉන්ජරි සර්වේලන්ස් ෆෝම් එක ෆිල් කරනවා from the system. සිස්ටම් එකේම තියෙනවා ඒක ප්‍රවේම කරන එක. ඒකට ඒකේ OPD එකෙන් කරන පාර්ට් එකක් තියෙනවා. සමහර patientsලා OPD එකට ඇවිල්ලා OPD එකෙන්ම ඉන්ජරි සර්වේලන්ස් ඒ කියන්නේ ඇඩ්මිට් කරන්න අවස්ථාවක් නැහැ ඒගොල්ලන්ව. ඒකට ඒගොල්ලෝ OPD එකෙන්ම discharge කරලා යවන කට්ටියක් ඉන්නවා. ඒතර ඒගොල්ලන්ව හැන්ඩල් කරන්න OPD එකේ data enter කරන්න පුළුවන් මේ injury surveillance form එකට ඔය පේන විදිහට. ඊට පස්සේ සමහර patientsලා තියෙනවා OPD එකෙන් initiate කරනවා injury surveillance form එක. ඊට පස්සේ ward එකට admit කරන්න වෙනවා ඒ patient. එතකොට ward එකෙන් තමයි ඉතුරු ටික කරන්නේ. එතකොට ඒකත් ඒගොල්ලෝ through system කරන්න පුළුවන්. ඒතර එහෙම කරාම ආයි paper form එකක් fill කරන්න ඕනේ නැහැ. සිස්ටම් එකෙන්ම ඒක ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් ඉන්ජරි සර්වේලන්ස් එකට. එතකොට ඒකට ඕන කරන මේ ෆැසිලිටි සිස්ටම් එකේ තියෙනවා. කට්ටිය ඉතින් මොටිවේට් කරලා ඒක කරගන්න එක තමයි තියෙන්නේ. වෝඩ් එකේ සහ OPD එකේ ડોක්ටර්ස්ලා මොටිවේට් කරලා කරගන්න ඕනේ ඒක. හරිද? වෙන මොකුත් ප්‍රශ්න නැත්නම් අපිට රුක් කරන්න පුළුවන් Hello. නේද? Hello, මම බේස් හොස්පිටල් දීතලාව එම්මෝ ප්ලෑනින්. ඔව්. හෙලෝ සර් ඔව්, මට දැනගන්න ඕනේ සර් දැන් අපේ මිඩ්නයිට් රිපෝට් එකේ තව ටිකක් ඩීටේල් ඉන්ෆර්මේෂන්ස් වගේක් තියෙනවා. අපි කියමු මේ බෙඩ් ඔකියුපන්සි රේට්ස් එතකොට සේම් ඩේ ඩිස්චාර්ජස් ඒ වගේ. එතකොට ඒවත් ඔතන මිඩ්නයිට් රිපෝට් එකට අපිට එකතු කරගන්න පුළුවන්. පුළුවන්. දැනටමත් ඒක දැන් same day discharge එකට මම කිව්වේ additional statistics කියලා. ඒ කියන්නේ ඔව්. ඒකෙන් දාන්න පුළුවන්. ඒ කියන්නේ ඒක අවශ්‍ය දේවල් ඕන දෙයක් අපිට තව ඇඩ් කරන්න පුළුවන්. මම පෙන්නන්නම් ඕනනම් මේ බෝඩ් එකකින් නේද කියන්නේ? බෝඩ් එකක වගේනේ. කෝඩ් එකෙන් එන්ටර් කරලා ඇග්‍රිගේට් කරගන්නවා අපි ඔව්. මේට්‍රෝන් ඔෆිස් එකේදී. දැන් මෙතනදී දැන් මේ දැනට තියෙන එකෙත් මේ same day admission discharge කියලා එකක් මේක training එකේ නැත නෑ. මෙතන දාන්න පුළුවන්. ඒ කියන්නේ මේ entries ඕන තරම් අපිට add කරන්න පුළුවන්. ඔය තියෙන additional statistics කියන එක. ඔව්. ඒකට හරි සර්. ඔව් මේ තියෙන admission and discharge same day ඔය short form එකෙන් දාලා තියෙනවා. ඔනවා හැම ආ. දාන්න පුළුවන්. ඔව්. කියන ඕන තරම් හරි ඔක සර්. අඩු කරන්න පුළුවන්, අයින් කරන්න පුළුවන්, දාන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරි සර්. thank you සර්. මගේ presentation එකේ link එක මම දැම්මා මේ chat එකේ. එහෙම නිකන් save කරලා තියාගන්න පස්සේ reference එකක් විදිහට use කරන්න පුළුවන්. මොන හරි තියෙනවද නැත්නම් අපි ඉවර කරමුද? Okay, now I think we can conclude there. Right, we'll conclude the session. අපි මේ session එක record